සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි අද බලමු වැඩි වැඩ නැතුව රසවත් වම්බොට මෝජුවක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා අපට අවශ්‍ය වෙනවා පොඩියට කපාගත්තු වම්බොටු, මිරිස්, ඔයාලට ඕන නම් අමු මිරිස් ගන්නත් පුළුවන්. මම නම් මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ කොච්චි මිරිස්. ඊට අමතරව රම්පේ, කරපිංචා, ලූණු, හාල් මැස්සෝ. අපිට මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ මේ වම්බොට මෝජු එක හදාගන්න. මුලින්ම මේ දේවල් සේරම ටික සෝදලා හොඳින් අපි පොඩියට කපා ගන්න ඕනේ ලූණු එහෙම. ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය සේරම ටික මේ ගැඹුරු තෙලේ අපි බැද ගන්න ඕනේ. එකෙන් එක මුලින්ම හොඳට ගැඹුරු තෙලේ බැදලා ගන්න ඕනේ. හොඳින් රන්වන් පාටට වෙනකන් අපි ගැඹුරු තෙලේ මේ දේවල් ටික බැද ගන්න ඕනේ. ගෙදර මගේ ළඟ රටකජු ටිකක් තිබුණා. මම ඒ ටික මේ විදිහට බැදලා එකතු කරගන්නවා. සේරම ටික හොඳින් ගැඹුරු තෙලේ බැදලා ඉවර වුණාට පස්සේ අපි මේ වගේ වළඳක් ලිපේ තියාගන්න ඕනේ. මම නම් ඉතින් මේකට ගත්තේ මිටි වළඳක්. ඊට පස්සේ අපි වළඳ හොඳට රත් වුණාම ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. එකතු කරලා ඒ කෑලි මිරිස් ටික හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඒ විදිහට රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ කෑලි මිරිස් ටික අපි ලිප ඕෆ් කරන්න ඕනේ. ලිප ඕෆ් කරලා ඉවර වෙලා අපි මේ විදිහට කලින් බැදගත්ත වම්බොටු, හාල් මැස්සෝ, ලූණු, ඒ අමුද්‍රව්‍ය ටික සේරම මේ වළඳට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වාජනේටම රස අනුව ලුණු, සීනි චුට්ටක්, ඒ වගේම තක්කාලි සෝස් ටිකක් එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා අපි හොඳට මේ මිශ්‍රණය කවලම් කරගන්න ඕනේ හැන්දකින්. අපිට ඉතින් මේ වගේ රසවත් වම්බොට මෝජුවක් ගෙදරදී ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඔයාලත් ඉතින් හදලා රස බලන්නකෝ. ඔන්න ඉතින් මම වම්බොට මෝජු එක හදලා ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.